හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් මම ඔයගොල්ලන්ට ඔයාලට ඉස්සෙල්ල වීඩියෝ එක කිව්වා මම ළඟ තියෙන බාණ්ඩට අන්බොක්සින් වීඩියෝ එකක් ගේනවා. ඒ අන්බොක්සින් වීඩියෝ එකේ බාණ්ඩ එක ප්‍රොඩක්ට් එකක් තමයි අද අන්බොක්ස් කරලා රිවිව් කරලා ඒකේ තියෙන විස්තර ඔයගොල්ලොත් එක්ක කතා කරලා තමයි මම අද ආවේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ කේබල් එක තමා මං ඉස්සෙල්ලම ඔයාලට අන්බොක්ස් කරලා පෙන්වන්න හිතුවේ. බොක්ස් එක අන්බොක්ස් කරන්න කලින් අපි බොක්ස් එකේ වටේ පොඩ්ඩක් බලමු. බොක්ස් එකේ ඉදිරිපිට බලුවොත් අපිට උඩින්ම පේනවා 3-in-1 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වෝල්ට් 120ක් ඇම්පියර් 6ක් කියලා සඳහන් කරලා තියෙනවා. තව කේබල් එකේ ෆොටෝ එකක් සඳහන් කරලා තියෙනවා පහලින්. බොක්ස් එකේ දෙපැත්ත බැලුවොත් ඒ දෙපැත්තේ විශේෂ දෙයක් නම් සඳහන් කරලා නැහැ. බොක්ස් එකේ පිටිපස බැලුවොත් සඳහන් කරලා තියෙනවා ෆෝන් එක ෆාස්ට් චාර්ජින් කරනවා කියලා. කියන්නේ ඉක්මනින් චාර්ජ් වෙනවා කියලා. මේ කේබල් එක සිලිකන් වලින් නිෂ්පාදනය කරලා සඳහන් කරනවා. දැන් අපි කේබල් එක බොක්ස් එකෙන් එළියට අරන් බලමු. කේබල් එක කොහොමද කියලා. බොක්ස් එකෙන් එළියට ගත්තාම මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ කේබල් එකට හම්බෙන පෝට් 3. ඒ කියන්නේ ෆෝන් වර්ග 3ක් ඔයගොල්ලෝ charge කරන්න පුළුවන්. මේ පෝට් එකෙන් charge කරන්නේ මයික්‍රෝ පින් තියෙන ෆෝන්. මොනවාර බටන් ෆෝන් තව තියෙනවා normal ෆෝන් ටච් ෆෝන් උත් තියෙනවා. දැන් පරණ මොඩල් එකේ තියෙන ඒවත් තියෙනවා. මේ USB පෝට් එක ඒවත් charge කරගන්න පුළුවන් මේකේ. මේකේ තියෙන්නේ type C. ඒ කියන්නේ දැන් අලුතෙන් එන ෆෝන් ඔක්කොම ෆෝන් නෙවෙයි. දැන් ඩිවයිස් මේ charge කරන්නේ type C. ඒකත් charge කරගන්න පුළුවන් මේ කේබල් එකෙන්. මේක නම් lightning කේබල් එක. මේවා ගොඩක් Apple ෆෝන් වලට තමයි lightning කේබල් ගොඩක් තියෙන Apple ෆෝන් වලට තමයි ඒවා පාවිච්චි වෙන්නේ. ඒ වගේ කියන්න ඕනේ මේ කේබල් එක හොඳ ශක්තිමත්. මේ කොච්චර ඇද්දත් කැඩෙන්නේ නැහැ. අනිත් කේබල් වගේ නෙමෙයි. දැන් අපි charge එකට ගහුවාම මේ පෝට් පින් 3ෙන් නිල් පාට ලයිට් එකක් පත් වෙනවා. මම ඔයාලට ගහලා පෙන්නන්න. මෙන්න මේ පෝට් 3ෙන් තමයි ඔයගොල්ලන්ට නිල් පාට ලයිට් එක පත් වෙලා පේන්නේ. මේ කේබල් එකේ තියෙන විශේෂත්වය වන්නේ කොච්චර නැමුවත් කේබල් එක කැඩෙන්නේ නැහැ. දැන් අනිත් කේබල් එහෙම නමල කරලා තියෙනකොට මේ පෝට් එක මුලින් කැඩෙන්න බලනවා. අර charge මේ ඩොක් එකට ගහන තැනින් එතනින් කැඩෙන්න බලනවා. මේක එහෙම නෑ. මේක තව දෙයක් තමයි ඔයාලා දැන් ට්‍රිප් එකක් වගේ යනකොට කැමරාව charge කරගන්න ෆෝන් එක charge කරගන්න කේබල් ගොඩක් කරගන්න ඕනේ. මේ කේබල් එක ගිනින් ඒ ඔක්කොම charge කරගන්න පුළුවන්. ඒක උඩට පහසුයි. ඩොක් එකකින් කරගන්න පුළුවන් කියන්නේ ඒක ලොකු දෙයක් නේ. දැන් අපි මේක දිග බලමු. කොච්චරක් දිගද කියලා. අපි දැන් එහෙනම් මේ කේබල් එකේ දිග බලමු. 3 සෙන්ටිමීටර් 25ක් 26ක් විතර වෙනවා. ඒ කියන්නේ මේ කේබල් එකේ දිග සෙන්ටිමීටර වලින් බැලුවොත් මීටර් 1.1යි. සෙන්ටිමීටර වලින් බැලුවොත් 115ක් 116ක් වගේ එනවා. මීටර වලින් බැලුවොත් මීටර් 1යි සෙන්ටිමීටර් 16ක් 15ත් අතර ගානක් තමයි එන්නේ. දැන් තමයි මේ වීඩියෝ එක හොඳම කෑල්ල. ඒ තමයි මේකේ ප්‍රයිස් එක. දැන් සාමාන්‍යයෙන් normal කේබල් එකක් තනි ෆෝන් එක charge කරන කේබල් එක සාමාන්‍යයෙන් රුපියල් 600ක් 700ක් යනවා දැන්ට වෙළඳ පොලේ. දැන් දරාස් එකෙත් මම බැලුවා සාමාන්‍යයෙන් මේකේ 3-in-1 කේබල් එක 600 කිට්ටු වෙන තමයි ගොඩක් ඒවා. ඊට වැඩියක් තියෙනවා 10,500 ගොඩක් තියෙනවා. තව ගොඩක් ඒවා දැන් මේ කේබල් එක උනත් තියෙන්නේ මේ කේබල් 3-in-1 වලින්. දැන් මේකේ දැන් 500ට දැන් ඔෆර් යනකොට නම් 400 ගානට 300 ගානට තියෙනවා. නැත්නම් නෝමලි බලනකොට ඔක්කොම 500 ගානක් තමයි 700 ගානක් තමයි 700 ගානක් කිට්ටු කරලා තමයි ඔක්කොම ප්‍රයිස් යන්නේ. 10 එකෙත් මේ කේබල් එක. ඉතින් මම ඔයගොල්ලන්ට මගේ YouTube channel එකේ
ඉන්න කට්ටියට දෙන්න කිය තියෙන කර 500කට දැන් මගේ ෂොප් එකට ගිහිල්ලා බැලුවොත් දැන් 500ක් වගේ මුදලකට මේ කේබල් එක බයි කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. තව ඩිලිවරි ගාස්තු 250 300ක් විතර ඇඩ් වෙනවා. එහෙම බැලුවොත් 700ක් 800ක් වගේ යනකොට මේ කේබල් එක ඔයගොල්ලෝ ගෙදරටම ගෙන්න ගන්න. 300ක් ඇඩ් නැහැ ගොඩක් කරලා 250ක් වගේ තමයි ඇඩ් වෙන්නේ. එහෙම බලනකොට මේ කේබල් එක ගන්න ඔයගොල්ලන්ට වාසි. දැන් නෝමල් කේබල් එක සාමාන්‍යයෙන් 600ක් 700ක් වෙනවා තනි කේබල් එක කඩේ. ඉතින් මම ඔයගොල්ලන්ට මගෙන් ගන්නවා නම් 500ක් වෙන මුදලකට මේ කේබල් එක විසි ගන්න පුළුවන්. මේ කේබල් එක වෝල්ස් එක ගන්න අයටත් පුළුවන් ගන්න. ඒක මගේ WhatsApp නම්බර් එකට කතා කරන්න. මම පල්ලෙහා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මගේ නම්බරේ. ඒකට කතා කරලා කෑලි 5කට වැඩි ගන්නවා නම් ඔයගොල්ලන්ට බෙස්ට් ප්‍රයිස් දාලා දෙන්න පුළුවන්. මම පහලින් WhatsApp group එකේ link එකයි මගේ WhatsApp නම්බර් එකට අදාළ link එකයි මේක බයි කරගන්න ඩරාස් එකේ link එකයි ඔය දෙක තුනම මලින් මං link දාලා තියන්නම්. ඒවෙන් ගිහින් බයි කරගන්න. මං කියනවා group එකට join වෙන්න කියලා. මොකද මං ඒක offer link දානවා. ඒවෙන් ගිහිල්ලත් ඔයගලන්ට බයි කරගන්න පුළුවන් දානවා. ඒකෙන් ගිහින් බයි කරගන්න පුළුවන් මීට වඩා ගොහපුඩක් අඩුවෙන් බයි කරගන්න පුළුවන්. මම මාසයකට දවස් දෙකක් වගේ තමා ඔෆර් ලින්ක් දාන්නේ. ඒව ගැන නම් ලින්ක් ගෲප් එකට ජොයින් වෙන්න. තව අලුත් ගොඩක් ප්‍රොඩක්ට් මගේ රිලීස් වෙන්න තියෙනවා. ඒව ගැන දැනගන්නත් මේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔයගොල්ලන් ඉල්ලීමක් කරනවා. එහෙම වුණොත් තමයි ඔයගොල්ලන්ට මම YouTube එකේ link එක YouTube එකට වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. මේ වීඩියෝ මේ වගේම බාණ්ඩය ගැන හැඳින්වීමක් කරලා අන්බොක්ස් කරලා රිවිව් කරලා තමයි මේ කරන්නේ. මේ ලින්ක් එක දාන්නේ. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. සුබ දවසක්.